අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් වැදගත් වෙන ගැටලුවක් කොහොමද निराකරණය කරගන්නේ කියලා. මේක ගොඩක් වෙලාවට Asus කම්පියුටර් වලත් වෙනත් කම්පියුටර් වලත් මේ වගේම මේ ළඟින් යන විදිහට මේ error එක එන්න පුළුවන්. ඔයාලට පේන ඇති මම මගේ පරිගණකයට එහෙම නැත්නම් ලැප්ටොප් එකට power එක කනෙක්ට් කරලා තියෙන්නේ. ඔයාලට පේන ඇති plug එකටත් මම power එක කනෙක්ට් කරලා තියෙන්නේ. නමුත් මගේ PC එක ඔන් වෙන්නේ නැහැ. මට දැන් අද මම වැඩක් කරන්න යනකොට power on කරලා බැලුවා ලැප් එක ඔන් වෙන්නේ නැහැ. ඉතින් දැන් මට මොකුත් කරගන්න දෙයක් නැහැ. මම බැලුවා මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් දේවල් කිහිපයක්ම තිබුණා. අපි සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් කරලා බලන. ඒ තමයි power adapter එක ගලවලා power button එක තප්පර 20ක් විතර ප්‍රෙස් කරගෙන ඉතලා නැවත වතාවක් power කනෙක්ට් කරපුවාම සමහර ලැප් වල මම අත්විඳපු දෙයක් තමයි පුළුවන්කම තියනවා මේ power no power කියන error එක එහෙම නැත්නම් මේ විදිහට machine එක on වෙන්නේ නැති එක අපිට හදා ගන්න. නමුත් දැන් මේකෙදි මට කරන්න වෙනවා මගේ බැටරිය remove කරගන්න. බැටරිය remove කරන්න විදියක් නැහැ. මගේ තියෙන්නේ Asus TUF laptop එකක්. ඉතින් Asus TUF එක බැටරිය remove කරනවා නම් අනිවාර්යයෙන්ම cover එකම ගලව ගන්න ඕනේ. ඉතින් එතකොට මම දැන් කරන්න යන්නේ මගේ laptop එකේ මේ power එන්නේ නැති ගැටලුව විසඳ ගන්න මම මේකේ බැටරිය remove කරලා බලනවා මේක හරියයිද කියලා. ඉතින් මම මේ විදිහට මගේ laptop එක අනිත් පැත්ත හරව ගන්නවා. ඔයාලට පේනවා මම මේ වෙනකොටත් ඇන ටික ගලවගෙන තියෙනවා. මම මේ ඇන ටික ගලව ගත්ත කල්ලාතුව පස්සේ ඇන ටික ගලවන් යනකොට තමයි මට මතක් වුණේ ඔයාලටත් මේ වගේ error එකක් එන්න පුළුවන්. ඒ හින්දා මේක හදාගන්න විදිහ කියලා දුන්නා නම් හොඳයි කියලා. හරි. දැන් මම මේකේ මේ පිටත තියෙන cover එක ගලව ගන්න යන්නේ. මේ පිටත තියෙන cover එක ඔයාලට ගලව ගන්න අවශ්‍ය නම් සාමාන්‍යයෙන් Asus TUF එක ඔයාලට පේනවා ඇති මේ මෙතන මැද දාරයක් තියෙනවා. මේ දාරෙට ATM කාඩ් එකක් හරි මොකක් හරි දෙයක් දාලා මේක remove කරගන්න පුළුවන්. ඊටම ප්‍රවේශමෙන් මේක remove කරගන්න මේ ප්ලාස්ටික් එක කැඩෙන්නේ නැති වෙන්න. මට මේ ෆෝන් එක අතින් අල්ලගෙන මේක ගලවන්න බැරි හින්දා මම මේක ගලව ගන්න නැවත වතාවක් ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. මම ඉස්සෙල්ලාම දැන් මේක ගලව ගන්නවා. මම හිතුවා ඔයාලට මේක ගලව ගන්න වීඩියෝ එකෙත් පුංචි කොටස් ටිකක් ඔයාලට පෙන්වනවා නම් හොඳයි කියලා. මම මෙන්න මේ වගේ කාඩ් එකක් තමයි යූස් කරන්නේ. ඔයාලට පේනවා ඇති මේ සම්පත් බැංකුවේ කාඩ් එකක්. මම මේක අයින් කරපු කාඩ් එකක්. මේකෙන් තමයි මේක නිතර මම ගලවනකොට remove කරගන්නේ. ඉතින් මම දැන් හදන්නේ මේක remove කරගන්න. අපි බලමු කොහොමද remove කරගන්නේ කියලා. තම පරිස්සමෙන් මෙන්න මේ විදිහට හිමීට මේක ගලව ගන්න තියෙනවා. ඔයාලට පේන ඇති. එතකොට මේ විදිහට පියන ගලව ගන්න පුළුවන්. මේක වටේම අපි ගලවගෙන ඉමු. මම මේ විදිහට අනිත් පැත්තෙත් ගලව ගන්නවා. හරි ඒ පැත්තත් මම මේ විදිහට ගලව ගත්තා. ඔයාලට පේන ඇති. හරි ලේසි මේකේ පියන ගලව ගන්න. මේ විදිහට ගලව ගන්න තියෙන්නේ. හරි. ඔන්න ඔයාලට පේන ඇති. මම මේ විදිහට මේකේ බෑක් කවර් එක තියෙන ගලව ගත්තා. දැන් ඔයාලට පේන ඇති මේ තමයි තියෙන්නේ Asus TUF F15 කම්පියුටර් එක ඇතුලේ මදර් බෝඩ් එක ඔයාලට පේන ඇති. මෙතන තියෙන ෆෑන්ස් ටික කූලින් සිස්ටම් එක. මෙතන RAM ස්ලොට් එක තියෙනවා. මෙතන තියෙන අපේ NVMe එක SSD එක. හරි. මම දැන් මේක ගලවගත් වෙලාවේ ඉස්සෙල්ලාම කරන දෙයක් තමයි මං ගාව තියෙන පොඩි පින්සලක්. ඒකෙන් මේක පොඩ්ඩක් පිහ දානවා දූවිලි ටික අයින් වෙන්න.
මේ විදිහට මේ ක්ලීන් කර ගන්නවා පොඩ්ඩක්. මොකද නිතර ලැප්ටොප් එකක් ගලවන්නේ නැහැ නේ. ඒ නිසා මේ වගේ වෙලාවට ඔය ස්පීකර් වලට එහෙම සමහර වෙලාවට දූවිලි ගිහින් තියෙන පුළුවන්. ඒ ස්පීකර් තියෙන තැන් එහෙම මෙන්න මෙහෙම නම හිමීට සුද්ධ කර ගන්නවා. හරි. දැන් මම කරන්න යන්නේ මගේ බැටරිය කේබල් එක රිමූව් කරගන්න එක. ඔයාලට පේනවා ඇති මෙතන මම ඔයාලට ලං කරලා පෙන්නන්න. මෙන්න මේ තියෙන්නේ බැටරිය මේන් පවර් යන ක්ලිප් එක. මම මෙන්න මේක මෙතනින් මේ විදිහට රිමූව් කරගන්නවා. මිලින් තියා ගන්න. මොකද මම තාමත් පරිස්සමෙන් මේක කරන්න ඕන. මම මේක ගලවන්න ඉතාමත් අඩුයි. ඒ නිසා මේක ටිකක් තද වෙලා තියෙන්නේ. ඔන්න මම මේක දැන් විතර ගලව ගත්තා. මේ විදිහට මම ඔන්න පවර් එක රිමූව් කරගත්තා. දැන් මම කරන්න යන්නේ මේක මේ විදිහටම තියෙද්දි මට ඕනේ මේකේ පියන පොඩ්ඩක් දැන් අරගන්න පවර් බටන් එක ප්‍රෙස් කරන්න. මොකද අපිට දැන් තියෙන්නේ නෝ පවර් එකනේ. පවර් ඔන් වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. මම මේ විදිහට මේක දිග ඇරලා මෙතන පවර් බටන් එක චුට්ටක් ප්‍රෙස් කරගෙන ඉන්නවා. තප්පර කිහිපයක්. එහෙම ඉඳලා මම කරන්නේ මගේ පවර් කනෙක්ටරේ charger එක මේ විදිහට මෙතෙන්ට ගහනවා. අන්න. දැන් ඔයාලට පේනවා ඇති. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. ඔයාලට පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති LED light එක indicate වෙනවා. ඔන්න දැන් ඉස්සෙල්ලා LED light එක වැඩ කරෙත් නැහැ. ඔන්න දැන් LED light එක වැඩ කරනවා. ඒ කියන්නේ දැන් අවුල තියෙන්නේ කොතනද කියලා අපිට තේරෙනවා. දැන් මම power on කරලා බලනවා. ඔන්න laptop එක power on වෙනවා. ඔයාලට පේනවා ඇති lap එක දැන් ඔන්න power on වෙනවා. හරි. දැන් අපේ ගැටලුව විසඳිලා තියෙන්නේ. අපිට ලොකු දෙයක් කරන්න ඕනේ. ඔන්න බැටරියේ power cable එක ගලවලා මම මේ විදිහට මොකද කරේ power connect කරපු එක විතරයි කරේ. මම දැන් මේක මෙතනින් අයින් කරගන්නවා. අයින් කරගෙන මම නැවත වතාවක් මේ විදිහට ලැප් එක පහත් කරලා මේ පැත්තට යනවා. ගිහින් මම මොකද කරන්නේ නැවත වතාවක් දැන් මගේ බැටරියේ කේබල් එක කනෙක්ට් කරගන්න තමයි මම යන්නේ. ඒකත් ඉතාලම පරිස්සමෙන් ඔයාලා කරන්න ඕනේ. මේ කේබල් වලට පොඩිම ඩැමේජ් එකක්වත් වෙන්නේ නැතුව. මදර් බෝඩ් එකට ගැටලුවක් වෙන්නේ නැතුව වෙන්න මේක කනෙක්ට් කරගන්න එක ඔයාලා කරන්න ඕනේ. හරි මම ඔන්න විදිහට මේක කනෙක්ට් කරගත්තා. ඔන්න හපව මම බැටරිය කනෙක්ට් කරගත්තා. කනෙක්ට් කරගෙන මම බලනවා මේක තාම මොනවා හරි අඩුපාඩුවක් තියනවාද කියලා.
හරි. මේ ඔක්කොම ටික මම දැන් චෙක් කරගත්තා. දැන් මම කරන්නේ මගේ පියනෙත් දූවිලි මොනවා හරි තියනවා නම් ඒ ටික පිය දා ගන්නවා. සාමාන්‍යයෙන් ASUS ටෆ් කම්පියුටර් එකක් ඇතුලේ දූවිලි හිටින්නේ නැහැ. ඒක සමහර අය පිළිගන්න එකක් නෑ. මොකද මේකේ තියෙන දූවිලි ඉවත් කරනවා මේකේ තියෙන විශේෂත්වයක් තමයි ඇතුලේ තියෙන දූවිලි පිට කරනවා. ඒ නිසා මේකේ තියෙන මේ සිස්ටම් එකකින් වෙන දෙයක් දූවිලි ගොඩක් වෙලාවට හිටින්නේ නැහැ. හරි මම මේක සම්පූර්ණයෙන්ම වහන්න කලින් මේ විදිහට නිකන් තියාගෙන PC එක ඔන් කරලා බලනවා. චාර්ජරේ මේ විදිහට කනෙක්ට් කරලා ඔන් කරලා බලනවා ඔන් වෙනවද කියලා. හරි. PC එක ඔන් වෙනවා. මගේ ප්‍රශ්නේ විසඳුණා. හරි. දැන් මට ගැටලුවක් නැහැ. PC එක ඔන් වෙනවා. ඔයාලට පේන ඇති ASUS logo එකක් ආවා. හරි. BIOS වලට තමයි ගෙලින්ම යන්නේ. හරි. මම දැනට power off කරලා ඉතුරු වැඩ ටික ඔයාලට කියලා දෙන්නම්. තව මොනවද මම කරේ කියලා. දැන් මම කරන්නේ මේ විදිහට පියන වැහුවා. charger එක අයින් කරා. දැන් මේකේ යන ටික දාගන්න ඕනේ. යන ටික දාන්න කලින් හොඳට වටේම මේ විදිහට ඔයාලා මේකේ ක්ලිප් ටික වැටෙනවද කියලා බලන්න ඕනේ. අනිවාර්යෙන් මේ වටේ බලන්න මෙහෙම. මේ විදිහට ක්ලිප් වැටිලා නැත්තම් ඒවා අනිවාර්යෙන් ඔයාලා බලලා මේ විදිහට දාන්න ඕනේ. නැත්තම් එනේ දාලා තද කරපුවාම ඒවා හරියට වැටිලා තිබුණ නැත්තම් ඔයාලගේ ලැප්ටොප් එක ඩැමේජ් වෙන්න පුළුවන්. බලන්න මම දැන් ගැලුවට මේක හීරිලාවත් නැහැ. හීරෙන්නවත් නැති වෙන්න මේක කරගන්න ඕනේ. හරි. දැන් මම ඔන්න ඒ ටික බැලුවා. දැන් මම එන ටික දාගන්න යන්නේ. එන ටික මම වෙනම කප් එකකට දාගෙන තිබ්බේ. පේනවා ඇති. දැන් මම එන ටික මේ විදිහට මේකට දාගන්න. අනිත් එක මේ ලැප්ටොප් එක ගලවපුවාම එන ගලවලා තද කරනකොට ඔයාලගේ තියෙන උපරිම හයිය දාලා කොයිම වෙලාවකවත් මේ එන දාන්න එපා. මම දැකපු ගොඩක් දෙයක් මේ ගොඩක් කට්ටියක දැකපු දෙයක් එන තද කරනවා. එහෙම තද කරන්න ඕනේ නෑ. සාමාන්‍ය මට්ටමින් තද කරා නම් ඇති. හරි මේ විදිහට එන ටික ඔන්න දා ගන්නවා. ඒ එතෙන්ට දාන එක නෙවෙයි. මෙතන එනේ මම හිතන්නේ. බලන්න මගේ මේ ඇනවල ඇනේ පොටවත් ගිහින් නැහැ. ඇනේ පොටවත් යන්නේ නැති වෙන්න මම ඇන දාන්නේ. මේක අහපව් මේ ඔයාලගේ කම්පියුටරේ විකුණා දිනුනත් ඔයාලට ඒක වැදගත් වෙනවා. එතන එක නෙවෙයි. එතන එකද? අවනේ. දිගම එන දෙක එන්නේ මෙතෙන්ද තමයි.
අපිට ලොකු වෙලාවක් ගියේ නෑ මං හිතන්නේ අපේ ඉර එක හදාගන්න. හරි ඔන්න එන ටික දාගෙන ඉවරයි. මම නැවත චෙක් කරගන්නවා එන තද වෙලාද කියලා. හරි. එන ටික සේරම තද වෙලා තියෙන්නේ. ඔන්න ලැප් එකේ වැඩේ හරි. දැන් මම ලැප් එක මේ විදිහට චාර්ජරයට කනෙක්ට් කරලා පවර් ඔන් කරනවා. හරි. ඔන්න ලැප් එකේ තිබ්බ ප්‍රශ්නේ ඉවරයි.